හරි. පුතේ මම ඔයාලට අම්ලවැසි ගැන ටක් ගාලා පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ MCQ එකකට වගේ නැත්නම් අහන අහුවත් ප්‍රශ්නයකට ටක් ගාලා උත්තරයක් ගන්න කොහොමද කියලා සහ ලේසියෙන් උත්තරයකට යන්නේ කොහොමද කියලා පොඩි වෙලාවක් ඇතුළත ටක් ගාලා බලා ගන්න. වර්ධනවා අම්ලවැස්සක් කියද්දී දරුවෝ සරලම අදහස් තමයි pH එකේ 5.6ට වඩා අඩු වැස්සක්. ඒ කියන්නේ pH එකේ 5.6ට වඩා අඩු අගයක් සහිත වැස්සක් නම් අපි කියනවා අම්ල වැස්සක් කියලා. සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් අම්ල වැස්සකට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කොච්චර පිට වුණත් මොකද එයාගේ ඒකට ප්‍රධාන හේතුවක් තමයි කාබන් ඩයොක්සයිඩ් දන ජලය ඒවා දන්නවා හැදෙන්නේ H2CO3. H2CO3 කියන්නේ කාබොනික් අම්ලය. කාබොනික් අම්ලය දුබල අම්ලයක්. ඒතකොට මේ දුබල කාබොනික් අම්ලය විග්‍රහණය වෙලා ඉතා අඩු H+ ප්‍රමාණයක් තමයි පද්ධතිය සප්ලයි කරන්නේ. ඒ නිසා කාබොනික් අම්ලයේ CO2 මගින් අම්ලවැසි ඇති කිරීමට බලපෑමක් ඇති කරන්නේ නැහැ කියන එක තමයි පොදු මතය. ඒ නිසා CO2 අපි සලකන්නේ අම්ලවැසි වලට බලපානවා කියලා. මම මොනවද බලපාන්නේ? බලපාන්නේ NOx සහ SOx. ඒ කියන්නේ NO, NO2, SO2, SO3 වගේ වායුන් තමයි අම්ලවැසි වලට බලපාන්නේ. එතකොට අම්ලවැසි වලට බලපාන මෙයාලා ඇති වෙන ආකාර තියෙනවානේ. ඒතර මෙයාලා ස්වභාවික විදිහට මේ ලෝකේ ජනනය වෙනවා, කෘත්‍රිමව ජනනය වෙනවා. එතකොට මේ ස්වභාවික දේවල් කවදාකවත් මේකට අම්ලවැසට බලපෑමක් ඇති කරන්න බෑ. එතකොට මෙයාලා ස්වභාවික විදිහට ජනනය වෙන ආකාර වගේක් තියෙනවා. ඒ කිසිම ආකාරයක් අම්ලවැසි ඇති කිරීමට බලපෑමක් නෙමෙයි. එහෙනම් SOx සහ NOx කෘත්‍රිම විදිහට ජනනය වීම තමයි අම්ලවැසි ඇති කරන්න බලපාන්නේ. අන්න ඒක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. එතකොට මේ තියෙන ස්වභාවික NOx ඇති වෙන ආකාරය අකුණු ගහලා ඔදන්නවා වාතයෙන් N2 ප්‍රතික්‍රියා කළ අවුරුත් එක. ගිනිකඳු විදාහරණය වෙනකොට පරිසරයේ ඉන්න නයිට්‍රිහාරී බැක්ටීරියා මගින් පිට වෙනවා මේ වායුන්. ඊට අමතරව නිර්වායු තත්ත්ව යටතේදී නයිට්‍රජන් අඩංගු සංයෝග. නයිට්‍රජන් අඩංගු සංයෝග නිර්වායු තත්ත්ව යටතේදී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයේ බලපෑමෙන් ඇමෝනියා පිට වෙනවා. මේ ඇමෝනියා ටික වාතයේදී ඔක්සිකරණය වෙලා හැදෙනවා NOx. අන්න ඒක තමයි හතරවෙනි ආකාරය. මේ ස්වභාවික ආකාර හතරෙන්ම ඇතිවන NOx අම්ලවැසි වලට බලපෑමක් නැහැ. හැබැයි කෘත්‍රිම ආකාරය මොකද්ද? වාහන එන්ජින්. නැත්නම් අපි කරන ඕනෑම කර්මාන්තශාලාවක තියෙන එන්ජින් අපි තෙල් දාලා දහනය කරනවා. මොකද වෙන්නේ? මේ දහනය කරනකොට වාතය අදිනවා. දහනය සඳහා. එතකොට මේ වාතයත් එක්ක එනවා කවුද? N2. වාතය ඇතුළේ ගොඩක් N2 ඉන්නවනේ. මේ N2 මේ අභ්‍යන්තර එන්ජින් ඇතුළේ බිඳ වැටීමෙන් මොකද වෙන්නේ? NO, NO2 වායුව ඇති වෙනවා. අන්න ඒක අම්ලවැසි වලට බලපෑමක්. එහෙනම් කෘත්‍රිම ආකාරය තමයි බලපාන්නේ. මේක බලපාන්නේ නැහැ. ඊට පස්සේ කොහොමද SOx ස්වභාවිකව ඇති වෙන්නේ? එකක් තමයි ගිනිකඳු විදාහරණය. අනිත් එක තමයි නිර්වායු තත්ත්වයට යටතේ ජලාශ හෝ සාගර පත්ලේ රොන් මඩ. සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයේ හේතුන H2S පිට කරනවා. මේ H2S වාතයේදී ඔක්සිකරණය වෙනවා SO2 බවට. අන්න ඒ SO2 තමයි මොකද වෙන්නේ? බලපෑමක් ඇති කරන්නේ ස්වභාවික ආකාර. නමුත් මේ ස්වභාවික ආකාරය නිසා අම්ලවැසි ඇති වෙන්නේ නැහැ. කවුද මේකේ බලපෑම ඇති කරන්නේ? කෘත්‍රිම විදිහට SO2 පිට කරන SOx පිට කරන කට්ටිය. කවුද? විශේෂයෙන්ම ඉන්ධන සහ ගල් අඟුරු. ඉන්ධන පිරිසුදු නැහැ. මේවා අතර අපද්‍රව්‍ය විදිහට සල්ප තියෙනවා. ගල් අඟුරුවත් සල්ප ඉතා ඉහළ ප්‍රතිශතයක් අඩංගු වෙලා තියෙනවා සමහර සල්ප වල. සමහර ගල් අඟුරු වල. ඒ නිසා අන්න ඒ වගේ මොකද වෙන්නේ? ඉන්ධන සහ ගල් අඟුරු දහනයේදී මොනවද පිට වෙන්නේ? මේ SO2 පිට වෙනවා. එහෙනම් මතක තියාගන්න අම්ලවැසි ඇති කිරීමට බලපාන්නේ SOx NOx. ඒකෙනුත් කෘත්‍රිම ආකාරය කියන්නේ අපි මිනිසා විසින් ජනනය කරන SOx සහ NOx තමයි අම්ලවැසි වලට බලපාන්නේ. මිනිසා විසින් එක ජනනය කරන්නේ කොහොමද කියන එක ඔයාට මතක තියෙන්න ඕනේ. ඉතින් හරිම සරලයි. මෙන්න මතක තියාගත්තා නම් ඔයාට මේ මූලික කාරණා වලින් අහන ඕන ප්‍රශ්නයක් උඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ දෙවෙනි පාර්ට් එක. ඒ කියන්නේ කොහොමද SOx NOx වලින් වැසි ජලයේ pH එක අඩු කරන්නේ? හරිම සරලයි. NO2 ගේ ප්‍රතික්‍රියා කරලා NO2 හැදෙනවා. NO2 O2 ගේ ප්‍රතික්‍රියා කරපුවා HNO3 හැදෙනවා. HNO3 කියන ප්‍රබල අම්ලයක්. මේක බිඳ වැටිලා H3O+ නිදහස් කරනවා. ඒකෙන් තමයි පද්ධතිය ආම්ලික වෙන්නේ. ජලය ආම්ලික වෙන්නේ. මේ ඉන්නේ SO2 O2 ගේ ප්‍රතික්‍රියා කරලා SO3 හැදෙනවා. SO3 නැවත ප්‍රතික්‍රියා කරනවා ජලය එක්ක. ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? හදනවා H2SO4. මේ H2SO4 තමයි විග්‍රහණය වෙලා ප්‍රබල අම්ලයක් නිසා H3O+ නිදහස් කරන්නේ. එහෙනම් ඔය ආකාරයට තමයි වැහි ජලයේ pH එක අඩු වෙන්නේ. pH එක අඩු වෙනවා කියන්නේ H+ සාන්ද්‍රණය වැඩි වෙනවා කියන එක. හරි. එතකොට මේ ජලය ආම්ලීකරණයෙන් ඇති වෙන බලපෑම් මොනවද? මේ මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි උඩ ඉඳන් මතක තියාගෙන ඉන්න. වැසි මේ ආම්ලික වතුර වැටෙනකොට
වෙහි ජලයේ වැටෙනකොට ආම්ලික වෙහි ජලයේ වැටෙනකොට අපිට මුලින්ම හම් වෙන්නේ අපි මොකද ශාක ස්තරයක් කියලා. මේ ශාක ස්තරවල ක්ලෝරොෆිල් දිය වෙනවා. එතකොට ඒකේ වර්ධනය සියල්ල අඩාල වෙනවා. අපි හැම පල්ලෙහාට මේක වදලා කඳු නැත්නම් පාෂාණ ස්තර. මේ පාෂාණ ස්තරවල මේ කැඩ්මියම් ආසනික් රසදිය වගේ බැරලෝහ ඇලුමිනියම් වගේ බැරලෝහ අඩංගු වෙලා තියෙනවා. මේ බැරලෝහ මේ පාෂාණ ස්තරවල තියෙන බැරලෝහ මොකද වෙන්නේ? මේවා දියවීමට ලක් වෙනවා. දියවීමට ලක් වෙලා මොකද වෙන්නේ? මේවා කිරීම එකතු වෙනවා ජලාශ වලට. ජලාශ වලට එකතු වුණාම ඇලුමිනියම් ධන තුන Fe ධන තුන වගේ අයන ඒවා ජල ජීවිත ඉතාමත්ම හිත කරයි. ලොකු විනාශයක් සිද්ධ වෙනවා. එතකොට මේ වගේම තමයි මේ කැඩ්මියම් ආසනික වගේ ඒවා අපි හිතමු පාෂාණ ස්තරයේ දිය වෙලා එකතු වෙනවා වගා භූමීන් වලට. මිනිසා වගා කරන ශාක වලට එකතු වෙනවා. ඒව අපි ආහාර විදිහට ගන්නවා. අපට ලොකු හානියක් ඇති කරනවා. ඒ නිසා මෙව්වා විතැන් වීම දැවැන්ත බලපෑමක්. පාෂාණ ස්තර වල රැඳිලා තිබුණු හැංගිලා තිබුණු මේ බැරලෝහ වර්ග විතැන් වීම සහ ජලජ පරිසරයට සහ ජලාශ වලට එකතු වීම ඉතාමත්ම නරක තත්වයක්. ජල ජීවීන්ට වගේම මිනිසුන්ට ඉතාමත්ම හානිදායකයි. ඒ වගේම තමයි ශුද්ධ පෝෂක වල දන්නවා Fe ධන දෙක සිංක් ධන දෙක කොපර් වගේ මේ ශුද්ධ පෝෂක තියෙනවා. මේ ශුද්ධ පෝෂක වර්ග ශාක වර්ධනයට අරමුණට අවශ්‍යයි. අපි කියමු එක්තරා ප්‍රදේශයක තියෙන ශුද්ධ පෝෂක මේ අම්ල වැසි වැටවීමත් එක්කත් මොකද වෙන්නේ? මේවා දිය වෙලා මේවා ඒ ප්‍රදේශයෙන් වෙන ප්‍රදේශයකට බැහැර වෙනවා. ඒ කියන්නේ මේ ශුද්ධ පෝෂක අවශ්‍ය ප්‍රදේශයේ නෙමෙයි අන්තිමට මේ ශුද්ධ පෝෂක තියෙන්නේ විතැන් වෙනවා. මේවා ජලාශය රිදුරා මුහුද කරා ඉදලා යනවා. ඒ කියන්නේ විතැන් වීම. මතක තියෙන හොඳම කාරණා දෙක තමයි මේ ශුද්ධ පෝෂක සහ මේ වගේ මොකද වෙන්නේ? අහිතකර ලෝහ අයන මේ අම්ල වැසි නිසා දියවීමට ලක් වෙලා ඉන්න තැන වෙනස් වෙනවා. මේක හොඳ පැත්ත වෙන්න තියෙන chance එක අඩුයි. ගොඩක්ම වෙන්නේ නරක පැත්තට තමයි. ඒ වගේම තමයි මතක තියාගන්න මේ ගොඩනැගිලි. ඒ කියන්නේ කිරිගරුඩු ප්‍රතිමා, ඒ වගේ දේවල් ටච් මහල් මේ වගේ තන් ලෝහමය නිර්මාණ මේ කොන්ක්‍රීට් වගේ අපි තමයි අනිවාර්ය යකඩ භාවිතා කරනවා. මෙතන මේ වගේ ශක්තිමත් බව, මේ සැකිලි වල තියෙන ශක්තිමත් භාවය, මේ ප්‍රතිමා වල තියෙන මේ වටිනාකම මේ දැවැන්ත බලපෑමක් ඇති කරනවා මේ ගොඩනැගිලි සහ මේ ආදිය දියවීමට ලක් වෙලා. ඒ විතරක් නෙමෙයි මම අර කලින් කිව්වා වගේ කැල්සියම් මැග්නීසියම් වගේ ද්විසංයෝජ ලෝහ කැටායන මේ ද්විසංයෝජ ලෝහ කැටායන මෙව්වා ජලාශ වලට එකතු වෙනවා. අපි දන්නවා කැල්සියම් මැග්නීසියම් වගේ මේ අයන වතුර ජලයට එකතු වීම නිසා ජලයේ කඨිනත්වය ඉහළ යනවා. ජලයේ කඨිනත්වය ඉහළ යාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි මම අර කිව්වා මෙන්න මේ විදිහට මේ අම්ල වැසි කෙලින්ම මේ ජලාශවල pH එක අඩු කිරීම නිසා තව බලපෑමක් වෙනවා. මොනවද වෙන්නේ? මේ නොමේරු කලල විනාශ වෙනවා ජල ජීවීන්ගේ. ඒ වගේම ඔවුන්ගේ ඉන්ද්‍රිය වර්ධනය අඩාල වෙනවා. හැසිරීමට වෙනස් වෙනවා. මේ නිසා ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේවා මුහුදට යනවා. කොරල් බුහුභාවන් විනාශ වෙනවා. හරිද? මේ ආකාරයෙන් දැවැන්ත විනාශයක් පරිසර පද්ධතිය තුල සිද්ධ වෙනවා ජලය ආම්ලීකරණය වීම නිසා. මේවා තමයි මේ මෙතන පෙන්눔 කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අන්තිම කාරණාව අම්ලවැසි අවම කරන්නේ කොහොමද? එහෙනම් අම්ලවැසි අවම කරන්නම් මෙන්න මේ ආකාරයට යන SOx සහ NOx නතර වෙන්න ඕනේ. SOx සහ NOx නතර වෙන්නේ කොහොමද? එහෙනම් අපිට පුළුවන් මොකද්ද? ඉන්ධන සහ ගල් අඟුරු දහනය. මේක නතර කරන්න බෑ. අපිට පුළුවන් අඩු සල්ප ප්‍රතිශතයක් තියෙන ගල් අඟුරු භාවිතා කරන්න. සල්ප ප්‍රතිශතය අඩු ඒවා භාවිතා කරන්න පුළුවන්. හරි නේද? ඒක තමයි එක ක්‍රමයක්. අනිත් එක තමයි අපිට මේ එන්ජින් දුවන්න මේවා කරගෙන යන්න අපිට පුළුවන් විකල්ප බලශක්ති භාවිතා කරන්න. මේ බලශක්තිය නැතුව අපිට පුළුවන් විකල්ප බලශක්තිය වලට මාරු වෙන්න. ඒකත් පරිසදු මේක මේ බලපෑම අඩු කරන්න කාරණාවක්. අනිත් එක තමයි අපිට කරන්නම දෙයක් නැත්තම් මේක පාවිච්චි කරන්න වෙන නම් මේකේ SO2 පිට වෙනවා නම් මේකේ පිට වෙනවා නම් අපිට වෙන කරන්නම දෙයක් නැත්නම් අපිට හොඳම වැඩේ තමයි මේ පිට වෙන මේ අපවායුන් වායු ගෝලයට එකතු වීම වළක්වන්න පුළුවන්. ඒක අපිට කරන්න පුළුවන් මේ පිට වෙන වායු අපිට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මේ පිට වෙන වායු යන්නේ ආම්ලික වායුනේ. අපිට පුළුවන් බාෂ්මික ස්ලරි එකක් කරහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ද්‍රාවණයක් කරහා මේක යවන්න. එතකොට මොකද වෙන්නේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ බෂ්මය මේ ආම්ලික වායු අල්ල ගන්නවා, ට්‍රැප් කර ගන්නවා. එතකොට මේ ආම්ලික වායු ගෝලයට එකතු වීම නතර වෙනවා. වායු ගෝලයට එකතු නතර වෙනවා. නැත්නම් අපිට පුළුවන් දැන් මේ ගල් අඟුරු වගේ දහනය කරනකොට මේකට බෂ්මයක් එකතු කරන්න. මැග්නීසියම් ඔක්සයිඩ් වගේ බෂ්ම එකතු කරලා දහනය කරනවා. එතකොට මොකද වෙන්නේ? අර වායු ටික මේ බෂ්ම මගින් උරා ගන්නවා. එන්න මේ වගේ ක්‍රම හරහා අපට පුළුවන් SO2 වගේ දේවල් පිට වෙන එක වළක්වන්න. ඉතින් මෙන්න මේ ටික තමයි SO වාට
අම්ලවැසි ගැන දැනගෙන තියෙන්න ඕන. මේ ටික දැනගත්තා නම් MCQ එක නැත්නම් රචනා ප්‍රශ්න පත්‍රයේ ආන ප්‍රශ්න වලට ඉතා හොඳින් පිළිතුරු දෙන්න පුළුවන්. බොහොම සුබ.